ඉතාලිය ඇතුලේ අනවසරයෙන් රැඳී සිටින දෙමව්පියෝ ඉන්නවා නම් බාලවයස්කාර දරුවෝ ඉන්නවා නම් ඒගොල්ලන්ටත් පුළුවන් උත්සාහයක් දරන්න කොහොමද ඉතාලිය ඇතුලේ නීත්‍යානුකූල විදිහට ඉන්න රැඳී සිටීමේ බලපත්‍රයක් අයදුම් කරන්න කියලා. අපි මේකට කියනවා ආර්ටිකල් 31 එහෙම නැත්නම් අසිස්ටෙන්සා මිනෝරි. එතෙන්දී මේ සඳහා අයදුම් කරන්න වෙන්නේ බාලවයස්කාර දරුවන් සඳහා වෙන අධිකරණේ එහෙම නැත්නම් ත්‍රිබුනාලේදී මිනෝරි වයස අවුරුදු 18ට අඩු දරුවන් සඳහා වෙන අධිකරණ ක්‍රියාවලියක් තමයි මේ අධිකරණයේදී ක්‍රියාත්මක වෙන්නේ. එතෙන්දී අධිකරණය මූලික වශයෙන්ම සලකලා බලන්නේ දරුවාට දෙමව්පියන්ගේ රැකවරණය තියෙන අවශ්‍යතාවය සහ දෙමව්පියන් නැති වුනහම දරුවාට තියෙන අනාරක්ෂිත බව මේ කාරණා සැලකිල්ලට අරගෙන දෙමව්පියන් දෙදෙනාට හෝ එක් අයෙකුට ත්‍රිබුනාලේ ඇසිස්ටෙන්සා මිනෝරි කියන පර්මිසෝ සෝජෝර්නෝ එක අයදුම් කරන්න පුළුවන්. හැබැයි මේක දෙදෙනාටම මේ පර්මිසෝ සෝජෝර්නෝ එක දෙනවද මේ සඳහා සුදුසුකම් ලබන්නේ එක් අයෙක් පමණද කියන එක තීරණය කරන්නේ හැම වෙලේම උසාවියේ. ඒක අපිට කියන්න බෑ. හැබැයි මෙතනදී මේ ඇසිස්ටෙන්සා මිනෝරි එහෙම නැත්නම් ආර්ටිකල් 31 යටතේ දෙන පර්මිසෝ සෝජෝර්නෝ එකේ රැකියාව කරන්න පුළුවන්. මුල්ම අවස්ථාවේ මේක අවුරුද්දකට දෙන්නේ. වසරක් පාසා මේක අලුත් කරන්න ඕනි. මේක ඊට පස්සේ ඔයාට කැමති නම් ඒ අදාළ සුදුසුකම් සපුරලා තියෙනවා නම් ත්‍රිබුනාලේදී මිනෝරි එකේ අධීක්ෂණයේ යටතේ ඔයාට පුළුවන් මේක රැකියාව සඳහා වෙන පර්මිසෝ සෝජෝර්නෝ එකක් ලබුරු සුබෝර්ඩිනාතෝ පර්මිසෝ සෝජෝර්නෝ එකකට හෝ ෆැමිලියාරි පර්මිසෝ සෝජෝර්නෝ එකකට පරිවර්තනය කරගන්න. ඉතින් මං හිතනවා මේ කාරණාව ඉතාලිය ඇතුලේ පවුලක් විදිහට ඉන්න බාලවයස්කාර දෙමව්පියන්ට සතුටුදායක ආරංචියක් වෙයි කියලා. මේ ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් පුරුදු විදිහටම අපිට කතා කරන්න. මම වීණා ගමගේ පුන්ති මිග්‍රාති ආයතන වෙනුවෙන්මයි. අපේ දුරකථන අංක 2331 83 927. එහෙමත් නැත්නම් 331 912 49.05. ඊළඟ වීඩියෝ එකකින් අපි ආයෙ හම්බ වෙමු. බොහොම ස්තුතියි. Punto Immigrati. Api Bashavin Api Tanak.